අනේ නෑ මේක ඇත්තටම මගේ වැරද්දක් හින්දා වෙච්ච දෙයක්. ඒක ඇත්තටම මගේ වැරද්දක්. It's really my bad. It's really my bad. ඒක ඇත්තටම මගේ වැරද්ද. මගේ වැරද්දට අපි my mistake වගේම my bad කියලාත් කියන්න පුළුවන්. එතකොට ඒක ඇත්තටම මගේ වැරද්ද කියන්නේ it's really my bad. It's really my bad. ඒක කියන්න ඕනේ මම වැරද්ද පිළිගන්න ඕනේ. මම වැරද්ද පිළිගන්න ඕනේ. මම වැරද්ද පිළිගන්න ඕනේ. මම යම් ක්‍රියාවක් කරන්න ඕනේ කියලා අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් I should වලින්. I should එක ක්‍රියාපදේ දාන්න. වැරද්දක් පිළිගන්නකොට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් admit mistake කියලා. එහෙනම් මගේ වැරද්ද පිළිගන්නවා admit my mistake. මම මගේ වැරද්ද පිළිගන්න ඕනේ. මම යම් ක්‍රියාවක් කරන්න ඕනේ කියන්න පුළුවන් should වලින්. I should වලින්. I should admit my mistake. I should admit my mistake. බලමු ඉස්සරහට වෙනස් විදියට අලුත් කොත්තුවක් අරන් එන්නම් ආපහු. අලුත් කොත්තුවක් අරන් එන්නම් ආපහු. I'll be back with a new කොත්තු. I'll be back. මම ආපහු එන්නම් කියන්න පුළුවන් I'll be back වලින්. I'll be back with a new කොත්තු. මම අලුත් කොත්තුවක් අරන් ආපහු එන්නම්. ඉතින් ඔන්න ඔහොමයි ඔය සංවාද ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතින් මේ වගේ සරල දෙයක්වත් ඉංග්‍රීසි වලින් කතා කරගන්න බෑ කියන්නේ. කරුණාකරලා ඉංග්‍රීසි පන්ති යන්න එපා. එංගලන්තේ ඉඳලා මෙහෙවන අපේ UK ඉංග්‍රීසි ඩිප්ලෝමා එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වගේ වාක්‍ය නෙමෙයි මීට වඩා දඩ අමාරු වාක්‍ය නැතුව අර ගේමක් නැතුව ලස්සනට ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්. ඉතින් හෙට ඉඳලා හැමෝම ආයෙත් සුපුරුදු පරිදි කොත්තු ගන්න පටන් ගන්න. එහෙනම් අපි තවත් මේකේ ලස්සන ඉංග්‍රීසි පාඩමකින් හම්බෙමු. Love and leave you English with Dora from England. Cheers. This is my kingdom come. When you feel